මිත්‍රී සක්‍රීම් ඒ පතලයම් සිල් තැබීමෙන් කුමක් අදහස් කරේද? දැන් අපිට තීරුම් ගත යුතුයි මේ සක්‍රීම් ඒ පතලයම් සිල් මොනවද සහ ඒවා මිත්‍රේ අයි පවතින්නේ කියලා. සාමාන්‍යයෙන් අපි මිත්‍රේ පට කරන විට මිත්‍රේ මිත්‍රංශය හරහා ගමන් කරන අතර එහි එපතලියම් සිල් වල ආවරණයක් ඇති. එසේම ඔබේ මිත්‍රේ බෑ. සක්‍රීම් ඒ පතලයම් සිල් තිබුණම් ඒ අදහස් කරන්නේ නේද සම්පූර්ණ පෙරමුණවත් නොවන බවයි. එසේම අපි මතර නේදේ බලන විට එකතු කරන ලද මතර නේදේ පෙරමුණවත් යන්න තීරණය කිරීමට මිත්‍රේ සක්‍රීම් ඒ පතලයම් සිල් ගණන් බලමු. එසේම ඔබ මතර නේදේ ලබා දෙන විට සෑම විටම මධ්‍යසීත නේදේ ලබා දීම වඩාත් සුදුසුය. එසේම මධ්‍යසීත නේදයි කියන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් ඔබ මිත්‍රේ පට කරන පරිදේශයේ ජලයෙන් සුදු හැරෙන්න සබල් නොමැතිව පිරිසිදු ජලය පමණක් භාවිතා කරන්නේ. එවිට මුල දෙක තුනක් තත්පර මිත්‍රේ ඉවත් දමන්නේ. එවිට මතර නේදේ එකතු කිරීම ආරම්භ කරන්නේ. මේ මධ්‍යසීත නේදේ ලෙස හඳුන්වයි. එසේම